ආයුබෝවන් අපිට අපගේ ජීවිතය සඳහා වන ආදර්ශ ලබා ගැනීම සඳහා මනුෂ්‍ය ලෝකයේ උදාහරණ පමණක් නොව සත්ත්ව ලෝකයෙන්ද උදාහරණ විශාල ප්‍රමාණයක් ලබාගත හැකි. අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම දන්න සත්ත්ව ලෝකයේ තියුණුම ඇසක් හිමි රාජාලියාගේ ජීවිතයෙන් මනුෂ්‍යයන් ලෙස අපිට ලබා ගන්නට පුළුවන් පාඩම් 5ක් ගැනයි. පළවෙනි පාඩම හුදකලාවේ වුවත් තමන්ගේ ගමන තනිවම ගමන් කරයි. රාජාලියා තනිවම හැසිරෙන සත්වයෙක් බව අපි හැමෝම දන්න කාරණාවක්. රාජාලියා කොච්චර තනියම ජීවත් වුවත් එම සත්වයා කවදාකවත් පාත්තයන් සමග එකට වාසය කිරීම නොකරයි. ඒ මන්දයත් ඔහුගේ ඉලක්කයට ගමන් කරන්නේ සැලසුම් අනුවයි. ඔහුගේ ගමන ඔහු කවුරුත් එනතුරු බලා ප්‍රමාද නොකරයි. ඔහු තමන්ගේ අරමුණු දෙසා තවත් අයගේ උදව් උපකාර බලාපොරොත්තු වන්නේ නැහැ. තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ ඉලක්ක වෙත තනිවම ගමන් කිරීමට තරම් ශක්තියක් රාජාලියා සතුව පවතින බව කිව යුතුයි. ඒ රාජාලියා සතු ලක්ෂණය අපේ ජීවිතයට ආදේශ කළොත් අපි අපගේ ඉලක්ක කවුරුන් හෝ උදව් කරන තාක් කවුරුන් හෝ ක්‍රියාවට නංවන තෙක් බලා හිඳීම තුළින් අපි අපගේ කාලය කෙතරම් නාස්ති කරනවද? අපිටත් පුළුවන් නේද රාජාලියෙකු වෙන්න? තවත් කෙනෙකු මත තම ඉලක්ක රඳවන්නේ නැතිව යම් සැලැස්මක් අනුව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන්න පටන් ගනිමු. දෙවන පාඩම තමයි කුණාටුව පවා තමන්ගේ වාසියට හරවා ගැනීම. අපි හැමෝම දන්න කාරණාවක් තමයි ඒ. කුණාටුවකදී රාජාලියා කිසිවිටක පසුබසින්නේ නැහැ. කුණාටුව තුලදී සුළඟේ වේගය භාවිතා කරමින් තම ගමනාන්තයට යාමට රාජාලියා ක්‍රියා කරනවා. වැහි වලාකුළු වලට ඉහළින් ගමන් කරමින් සුළඟේ වේගය උපයෝගී කර තමන්ගේ ඉලක්ක වෙත යාමට තරම් රාජාලියා උත්සාහවන්ත වෙනවා. මේ ලක්ෂණය අපට අපගේ දෛනික ජීවිතයේදී භාවිතා කිරීමට පුළුවන්. ඒ කොහොමද කියලා අපි කතා කරමු. අපි අපිට එන අභියෝගවලදී ඒ අභියෝගවලට අභියෝග කරමින් අපගේ ඉලක්ක වෙත ගමන් කිරීමට ශක්තිමත් වෙන්නට පුළුවන් නේද? අද වහිනවා, අද හරි රස්නේ, අද කම්මැලි, තනියම වැඩ කරන්න බෑ වගේ තමන්ගේ අභියෝගයට මුහුණ නොදී ඒවයෙන් පලා යාමට අපි සිතනව නේද? සත්වේකෝවත් රාජාලියා මනුස්ස සිතට වඩා ඉදිරියෙන් සිටිනවා බව මගේ මතයයි. අපිට අපගේ ඉලක්ක වෙත යන අවස්ථාවේදී එන අභියෝගවලට රාජාලියෙකු ලෙස මුහුණ දීමට හැකිනම් අපිට ඉලක්ක වෙත යාමට තරම් අමාරු වෙන්නේ නැහැ. අපි යමු ඊළඟ ලක්ෂණය මොකක්ද කියලා බලන්න. රාජාලියාගේ දැක්ම ඉතා තියුණුයි. මේ තමයි තුන්වෙනි කාරණාව. රාජාලියාගේ තියෙන තියුණු දැක්ම ගැන ආයෙත් අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැහැ නේද? ජලයේ යට සිටින මාළුවෙකුවත් එක එල්ලේ දඩයම් කිරීමට තරම් ඔහු ඊටාම දක්ෂ දඩයක්කාරයෙකි. කේතරම් උසක සිටියත් ඔහුට මෙම එල්ලය වරදින්නේ නම් නැහැ. ඇසුරු සැනකින් ඊටා වේගයෙන් මාළුවාටත් හිතා ගන්නට බැරි ඉක්මනින් ගොදුරු ඩැහැ ගැනීමට තරම් සමත්කම් කියන මේ සත්වයා ඇත්තටම අපිට ලොකු පාඩමක් උගන්වනවා. ඒ තමයි කොච්චර දුරක තිබුණොත් අපේ ඉලක්ක ඉක්මනින් සඵල කර ගැනීමට අපි තුල ඊටා තියුණු දැක්මක් තිබිය යුතු බවයි. දැක්ම කොච්චර දුරක තිබෙන ඉලක්කයක් වුවද ඊටා ඉක්මනින් අපට යථාර්ථයක් කර දීමට තරම් වැදගත් වෙනවා. අපි හැමෝටම ජීවිතේ ඉලක්ක තියෙනවා. නමුත් අපිට නැත්තේ ඒක දැක්මක්, තියුණු දැක්මක්. අද ලෝකයේ තම ඉලක්ක වෙත ගිය සියලුම පුද්ගලයන් හෝ ආයතන සතුව තියුණු දැක්මක් තිබිලා තියෙනවා. ඔවුන්ගේ ගමන ගැන කතා කළොත් ඔබට මට ඒක උදාහරණයක් සහිතව බලා ගන්න පුළුවන්. අපි යමු අපේ මාතෘකාවේ 4 වෙනි ලක්ෂණයට. ඒ ගැන අපි කතා කරමු. රාජාලියා දවසක් පරණ නරක් වූ හෝ නැවුම් නොවූ මස් ආහාරයට ගන්නේ නැහැ. රාජාලියා සිංහයා වැනි සතුන් කිසිම විටක අනුන් දඩයම් කළ හෝ තමා දඩයම් කළ පරණ මස් ආහාරයට ගන්නා සතෙකු නෙවෙයි. ඔවුන් තමන්ගේ ආහාර වේල ලෙස එදින තුල තමා විසින් දඩයම් කළ මස් පමණක් පරිභෝජනයට ලබා ගන්නවා. දැන් ඔයාලා හිතනවා ඇති කොහොමද මේක අපේ ජීවිතයට වැදගත් වෙන්නේ කියලා. ටිකක් ඉන්නකෝ මම ඔයාලට විස්තර කරලා දෙන්නම්. මේ විදිහට උදාහරණයකින් පටන් ගන්නම්කෝ. අපි ආයතනයක සේවකයන් වැඩ කරන අවස්ථාවේදී අපි වැඩ නොකර ඉන්නවා නම්, හැබැයි අපි වැටුප් ලබනවා නම් ඇත්තට මේක අපේ අනාගතයට අපේ ඉලක්කවලට යන ගමනට නම් සුදුසු නොවේ. අනුන් කරන දේවල් වලින් තමන් ලාභ ප්‍රයෝජන ලබනවා නම් ඒ තුල තමන්ට ඉදිරියක් නැහැ. මුලින්ම සාර්ථකත්වයේ කරා යනවා නම් අපිට තිබෙන්න ඕන ලක්ෂණයක් තමයි තමන්ගේ ඉලක්ක වෙනුවෙන් තමන් වැඩ කිරීම. ඒ කියන්නේ හරියට රාජාලියෙක් වගේ තමන්ගේ වැඩ අනුන් ලවා කරගන්නේ නැතිව තමන්ම වහන්සි වෙලා අපේ ඉලක්ක වෙත ගමන් කිරීම තමයි මේ ලක්ෂණයේදී වැදගත් වෙන්නේ.
හරි. අපි ඊළඟට යොමු වෙමු අපේ අවසාන ලක්ෂණය ගැන කතා කරන්න. රාජාලියා පුහුණුව ඔස්සේ ඉහළට පියාඹීමේ හැකියාව නිර්මාණය කරගන්නවා. ඇත්තටම ඒක හරිම ලස්සන කතාවක්. මම මේ විදිහට කෙටියෙන් ඔයාලට කියන්නම්. රාජාලියා චූටි කාලේ ඔවුන්ගේ මව විසින් ඔවුන් කූඩුවෙන් එළියට ඇද දමනවා. ඔවුන් කූඩුවෙන් එළියට වැටෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් සමගයි. එලෙස රාජාලී මව ක්‍රියා කරන්නේ තම පැටවුන්ගේ අත්තටු ශක්තිමත් කර පියාඹීමට හුරු කිරීමට පෙර සූදානමක් ලෙසයි. ටිකෙන් ටික උස්තැන්වලට ගෙන ගොස් අතෑරීම තුළින් ඔවුන් ක්‍රමක්‍රමයෙන් පියාඹීමට හුරු වෙනවා. මෙලෙස ක්‍රමක්‍රමයෙන් අත්තටු ශක්තිමත්ව පියාඹන රාජාලියා පසු කලක ඉහළ අහසට නැග වලාකුළු අතරින් පියාඹීමට තරම් ශක්තිමත් අත්තටු සහිත පක්ෂියෙකු වෙනවා. මේක කොහොමද අපේ ජීවිතයට වැදගත් වෙන්නේ? ඔව්, ඒ ගැන පැහැදිලි කරන්නම්. අපේ ඉලක්කයක් වෙත ගමන් කිරීමේදී ඒකට හොඳ පුහුණුවක් තිබිය යුතුයි. මං උදාහරණයක් කියන්නම්. ඔයාට ලොකු රේස් එකක් දුවන්න තියෙනවා කියලා හිතන්නකෝ. ඒ රේස් එක දුවන්න ඔයාව මුලින්ම රේස් එක තියෙන දවසට පිට්ටනියක් හෝ රේසින් පිටියට ගිහින් දැන්මොත් ඔයාට රේස් එක කවදාකවත් දිනන්න පුළුවන්ද? ඒක කවදාවත්ම ඔයාට කරන්න බෑ. ඒ නිසා ඔයාට ඒ රේස් එක දුවන්නට අවශ්‍ය නම් ඔයා මුලින්ම ටිකෙන් ටික ඔයාගේ කකුල් ශක්තිමත් කරගන්නට ඕනේ. ඒ කියන්නේ ඔයාගේ හොඳ පුහුණුවක් තියෙන්න ඕන. අන්න ඒක නිසා ඔයාගේ ඉලක්කවලට යන්න නම් ඔයාට ක්‍රමක්‍රමයෙන් පුහුණු වෙලා ඒ ඉලක්ක වෙත ඉක්මනින්ම යාමට කටයුතු කරන්න ඕන. අපි දැන් කතා කරපු දේවල් සාරාංශයක් විදියට ගත්තොත් තමන්ගේ ගමන තනියම හෝ යන්න, අභියෝගවලට අභියෝග කරමින් ඉදිරියට යන්න, ඊතා තියුණු දැක්මක් පවත්වා ගන්න, නැවුම් ලෙස තම ඉලක්ක වෙත යන්න සැලසුම් හදන්න, පුහුණුව තුළින් ජයග්‍රහණය කරන්න. මම හිතනවා මෙම රාජාලියාගේ ජීවිත අත්දැකීම් අපි හැමෝටම ලොකු කතාවක් කියලා දෙනවා කියලා. මම මෙම ලිපිමාලාව තුළින් බලාපොරොත්තු වෙන්නේ අභියෝග හමුවේ ඉලක්ක අතහැර දාන මගේ යාළුවන්ට අභිප්‍රේරණයක් ලබා දීමටයි. මේ ලක්ෂණ තුළින් ඔබ සියලු දෙනාගේම අනාගතයේ සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.